Go and search about Abdul Kalam, okay, the late Abdul Kalam, Indian president. He had 16 doctorates. ඔය 16 doctorates යා ඉගෙන ගන්න ගත්තේ වනේ. දන්නේ නැති AR රහමාන්ට ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකෙන් දීලා තියෙනවා මේ doctorate එකක්. යා ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ඉගෙන ගත්තේ නෑ. යා ඉගෙන ගත්තේ බර්ක්ලි වල. Right. So සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් ඇවිල්ලා දැන් උසස් පෙළ ප්‍රතිඵලත් ඇවිල්ලා ඔක්කොමලා කතා කරන්නේ උසස් පෙළෙන් පස්සේ මොකද්ද කරන්නේ කියලා. ඒත් එක්ක මගේ අතේ තියෙනවා මේ degree hats දෙකක්. I have 2 degree hats. And in this degree hats, today the talk of the town is doctorate කියන වචනේ. ඉතින් A level කරපු ළමයෙක් හෝ කරන්න ඉන්න ළමයෙක් හෝ degree එකක් කරන කෙනෙක්ට මේක මාර වැදගත් වෙනවා. Lot of people ask us about how do you get a PhD. මේ PhD කියන එක ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ වුණේ දන්නවනේ කතාව පාර්ලිමේන්තුවට ගිහිල්ලා ගොඩක් කට්ටියගේ ඔය PhD එක ගැන රිසර්ච් කරානේ. ඒ කියන්නේ අර ආචාර්ය උපාධිය ගැන රිසර්ච් එකක් කරා. මේ ආචාර්ය උපාධිය ගන්නේ කොහොමද කියන මේක තමයි මම කතා කරන්න යන්නේ. ඒත් එක්කම මේක ගන්න එකේ ගැටලු කීපයක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන නෛතිකභාවය. එහෙම නැත්නම් legality. එහෙම නැත්නම් the legit part of your PhD. PhD එකට කතා කරන්න කලින් first of all you have to understand the steps of getting this. So ඉස්සෙල්ලාම you need to get qualified with a bachelor's degree. Bachelor's degree එක මම මේ කළු පාට hat එක තියාගෙන ඉන්න එක විතරයි කරන්නේ. මේකට කළු පාට hat එකම කියලා වෙන්න ඕනේ නෑ. but ආසන්නයේ මේ වගේ එකක් අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒක ඉවර වෙලා ඔයා අනිවාර්යයෙන්ම මාස්ටර්ස් එකක් කරන්න ඕනේ. මේ දෙක අතර මම වීඩියෝ එකක් දැක්ක මේ වගේ කතාවක්. බැචලර්ස් එකක් කරපු බැචලර්ස් එකක් අවුරුදු 4ක බැචලර්ස් එකක් කරපු. right 4 year bachelor එකක් කරපු first class degree එකක් තියෙනවා. first class එකෙන් හඳුන්වන්නේ you have completed it as one of the highest level of students. ඒක complete කරපු එක්කෙනෙක්ට masters එකක් නැතුව PhD එකක් කරන්න පුළුවන්ලු. ඔව් PhD එකක් කරන්න පුළුවන්. හැබැයි ඒක සාමාන්‍යයෙන් හැම යුනිවර්සිටි එකක කරන්න බෑ. You can't do it in all universities, right? You can only do it in some universities. But the general view is you need a bachelor's, you need a master's to go to a PhD. PhD එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඔයගේ ડોක්ටරේට් එක. මේ දවස්වල ඒ ගැන ගොඩක් කතාව වෙනවානේ. ඒ ගැන කතා කරනකොට PhD එකක් තමයි PhD කියන ડોක්ටරේට් එක තමයි ගොඩක් ප්‍රසිද්ධම බ්‍රෑන්ඩ් එක. PhD එකක් කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 3ක් යනවා ඔය PhD එක කරන්න. මේ PhD එකත් එක්කම සමගාමීව ඒකත් එක්ක යන කම්පිටිෂන් එකක් තමයි DBA. එහෙම නැත්නම් Doctorate in Business Administration එක. Doctorate in Business Administration එකයි PhD එකයි අද තත්ත්වයේ almost it's taken as same. හැබැයි මේ brand දෙකෙන්ම PhD කියන brand එක මාර ප්‍රසිද්ධයි DBA එකට වඩා. එතකොට DBA එකටයි PhD එකටයි මොකද්ද තියෙන වෙනස බැලුවා නම් PhD is an extensive research which you do. This research is about a specific narrowed very specific area which you are going to do. right මේ detailed part එක ගත්තොත් මේ PhD එක කරන්න ඇත්තටම වචන 80000ත් ලක්ෂයත් අතර වගේ යන රිසර්ච් එකක් කරන්න ඕනේ. මේ රිසර්ච් එක කරන්න ඔයාට සාමාන්‍යයෙන් අවුරුදු 2කුත් මාස 6කුත් ගත වෙනවා. ඒ යුනිවර්සිටි යන වෙනස් වෙනවා. ඒතකොට මම කලින් කිව්වේ අවුරුදු 3ක් යනවා කියලා. ඔව්. අවුරුදු 2යි මාස 6ක් දෙනවා මේක කරන්න. ඒකට කලින් මාස 6ක් ඔයාට ට්‍රේනින් එකක් දෙනවා. මේ රිසර්ච් එකේ පොත් කියවනකොට ඔයා කරන්න ඕනේ රෙෆරන්සස් කොහොමද මොන වගේ පොත් කියවන්න ඕනේද පොත් කියවනකොට ඔයා ડોකියුමන්ට් කරන්නේ කොහොමද සේව් කරන්නේ කොහොමද ඕකට අදාළ softwares මොකක්ද ඒ වගේම ඔයාගේ රයිටින් එක ඉම්ප්‍රූව් කරන්න තියෙන ඉංග්‍රීසි IT පැත්ත ඔය පැත්ත හදාගන්න එක තමයි පළවෙනි මාස 6 කරන්නේ. එතකොට ડોක්ටරේට් එක ගන්න මේ ක්‍රම දෙක තියෙනවා. DBA එක ගැන අපි කතා කරමු. DBA is an extension version of the MBA. So you all know about MBA no. මේ MBA එකේ deeper version එකක් තමයි DBA කියන්නේ. DBA එකේ theses තියෙනවා, ඒ ටික එහෙමම තියෙනවා. assessments, assignments ගොඩක් තියෙනවා. MBA එකට වඩා advanced ක්‍රමයක් තියෙනවා. හැබැයි PhD එකත් එක්ක compare කරලා බලද්දී සාමාන්‍යයෙන් වචන 80000කට වචන ලක්ෂයකට ආසන්න project එකක් DBA වල නැහැ. හැබැයි මේ දෙකම ડોක්ටරේට් එකක්. මේ දෙකෙන් එකක් හෝ දෙකම කරන එක්කෙනෙක්ට ડોක්ටරේට් කියන ඒ නම එනවා. ඒ හැරෙන්න ડોක්ටරේට් එකක් ගන්න තියෙන තුන්වෙනි ක්‍රමය තමයි ඔයාට ડોක්ටරේට් එකක් ප්‍රදානය කරනවා. ඒ කියන්නේ honorary ડોක්ටරේට් එකක් ලබා ගන්න පුළුවන්. අද අපි බැලුවොත් go and search about Abdul Kalam. Okay, the late Abdul Kalam, Indian president. He had 16 doctorates. ඔය 16 doctorates යා ඉගෙන ගන්න ගත්තේව නෙමෙයි.
ඒ වගේම ඔයගලන් දන්නවා ඇති AR රහමාන්ට ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකෙන් දීලා තියෙනවා මේ ડોක්ටරේට් එකක්. එයා ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ඉගෙන ගත්තේ නෑ. එයා ඉගෙන ගත්තේ බර්ක්ලි වල ඇමරිකාවේ. එතකොට මෙතන තියෙන වෙනස තමයි ඒක ප්‍රදානය කරන කට්ටියක් ඉන්නවා. මේ ප්‍රදානය කරන කට්ටිය අතරින් වඩාත්ම උස්සස්ම ප්‍රදානය කරන ආයතනය තමයි යුනිවර්සිටි එකක් ප්‍රදානය කරොත්. අර මං කිව්වා වගේ. right යුනිවර්සිටි එකකින් මේ ප්‍රදානය කරනවා නම් ඒක වැදගත්. ඒ යුනිවර්සිටි අතරින් වඩාත්ම වැදගත් වන්නේ ඒක ස්ටේට් යුනිවර්සිටි එකක්. එහෙම නැත්නම් රජයේ විශ්වවිද්‍යාලයක් නා. එතකොට රජයේ විශ්වවිද්‍යාලයක් ප්‍රදානය කරනවා ඩිග්‍රී එකක්. ඒක මාර වැදගත්. දැන් ඔක්ස්ෆර්ඩ් කියන්නේ රජයේ එකක් නෙමෙයිනේ. ඒක ඊට පස්සේ වැදගත් වෙන සාමාන්‍යයෙන් ලෝ පුරා ප්‍රසිද්ධ යුනිවර්සිටි එකක් එහෙම කරනවා නම් ඒකත් යම්කිසි රෙකග්නිෂන් එකක් තියෙනවා. මේ හැරෙන්න සමහර වෙලාවට සමහර පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා ඒගොල්ලන් මේ ඩිග්‍රීස් ටික ඔනරරි ඩිග්‍රී එකක් ඇටියට ඒගොල්ලන්ගේ යාළුවෝ අතර ඕම් බෙදන ඒවාක් තියෙනවා. ඒක ගොඩාක් වෙලාවට යන්න ඒ කියන්නේ ඔය තලයෙන් පහත යන්න ඒකේ තියෙන වැලිඩිටි එක නැති වෙලා යනවා. ඔය හැම එකක්ම අතරින් සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් වෙන තැන තමයි මේ ඔනරරි ડોක්ටරේට් එකක් යම්කිසි ඉන්ස්ටිටියුට් එකක් ආයතනයක් විසින් ලබා දෙනවා නම් ඔයගොල්ලන් හෙට හිතා ගන්න මම හෙට ලියාපදිංචි කරනවා මේ අබ්දුල් කලාම් රිසර්ච් ඉන්ස්ටිටියුට් එක කියලා ප්‍රයිවට් කම්පැනි එකක්. මම හෙට ගිහලා ඒක රෙජිස්ටර් කරනවා. ඒක රෙජිස්ටර් කරලා මම කියනවා මම්මගේ යාළුවෝ 10 දෙනෙක්ට නැත්නම් මං හිතවත් 10 දෙනෙක්ට නැත්නම් මම හොඳයි කියලා හිතන 10 දෙනෙක්ට මම ડોක්ටරේට් එකක් ලබා දෙනවා. ඔය ડોක්ටරේට් එකේ කිසිම වැලිඩිටි එකක් නැහැ. මම අබ්දුල් කලාම් රිසර්ච් ඉන්ස්ටිටියුට් කියලා ඔය නම යොදා ගත්තේ යම්කිසි හේතුවකට හින්දා. මොකද ලංකාවේ ඔය වගේ වැඩ වෙලා තියෙනවා. ඔය වගේ වැඩ ඕන තරම් මේ ලෝකේ වෙනවා. ඔයගලන්ට ඔනරරි ડોක්ටරේට් කියලා Facebook එකේ ගිහිල්ලා එහෙම සර්ච් කරලා බැලුවා නම් ඒකට අදාළ පිටුත් එනවා. You can pay money and get this. සාමාන්‍යයෙන් ලක්ෂ 1.5ත් අතර ගාණක් ඇතුළත මේ වගේ ඩිග්‍රීස් ගන්න පුළුවන්. මේ වගේ ඩිග්‍රීස් ගත්ත ගොඩාක් කට්ටිය ඉන්නවා. ඔයා මේ වගේ එකකට ආ වුණා නම් ඔගලන් මේ ඩිග්‍රී එකේ නම පාවිච්චි කරන තැන අනුව පොඩ්ඩක් බලලා ඉන්න. මොකද ඔයාගේ ડોක්ටරේට් එක ඇවිල්ලා ටෙස්ට් කරන්න පුළුවන්. කො මේකට අදාළ සහතික. ඔයාගේ බැචලර්ස් එක කො මාස්ටර්ස් එක කො PhD එක එහෙමනම් කියලා අහන්න ඉඩ තියෙනවා. ඒත් එක්කම තමයි ඔයා මයිග්‍රේෂන් වලට මේවා පාවිච්චි කරනවා නම් ඒ අය අනිවාර්යයෙන්ම බැචලර්ස් මාස්ටර්ස් PhD එකක් අහනවා ඔයා ඔය ගැන ඔතන මේ පෙන්නන්න ගියා නම්. ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ එකේ ඔයාට මෙන්න මේ ගැන යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙනවා ඇති. It's a very important thing that you understand how the hierarchy of this works. So follow our channel for further content like this. Thank you.